ස්ටිකර් ගලවන්න ඕනේ ඔව් එහෙම ගලවන්න ඕනේ නැහැ. ස්ටිකර් නෙමෙයි මෙන්න මේ කොක්ක ගලවන්න. ස්ටිකර් එකට හිලක් වෙයිද මම බැලුවා. එතන මෙහෙම නිකන් මෙහෙම හෙල්ලෙනවා. මෙහෙම බම්ප් වෙනවා. කොක්කද ගලවන්නේ ඒක මේක මෙහෙම බම්ප් වෙනවා. මෙහෙම නෑ නෑ නැත්. ඔව් මෙහෙම වෙනවා. කොක්ක 10න් ගලවන්න. බොක්ස් එකෙන් විතරයි ගලවන්නේ. ක්‍රම තියෙනවා ඒක කොහෙන් හරි අවුල් පාත් එකකින් දාලා ඇති. දැන් මේ මෙහෙට කැපෙද්දි දෙන්නේ දකුණට කැප වමට. දකුණට කැපෙන්නේ. වමට අවුලක් නැහැ නේ. වමට අඩු වෙනවා. ඒ වැඩි රේසේ වාට හැරුණා අඩු වෙනවා. දැන් අඩු වෙන්නේ. එහෙනම්. දැන් රේස් වෙලා දිනවා. ඒ කියන්නේ අරහෙන් මොකක් හරි වුණාද දන්නේ නැහැ නේ. දැන් අරහෙන් ඇදිලා නැත්නම් මෙහෙන් ඇදිලා පස්සේ අරහෙන් කොහොමද දන්නේ බලන්න. සීට් ගලන් දෙන්න. මේ යටහදී මොකද කියන්නේ? ගාමි රෝබෝට් එක ගලවලා මොකද්ද මේ ගැජට් එක රෙක්ටිෆයර් එක. ඕන් එක තියෙනවා. CDI ඒක CD එක. CDI බැටරිය ෆියුස් එක තනිකර ඇලුමිනියම් කවර් එකක් තියෙනවා ඒක. හෙඩ්ලයිට් එකක් ගාලා හෙඩ්ලයිට් එකේ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. පිට උනේ. ආයි තිබ්බර මොෂරලා හෙඩ්ලයිට් එක ගලවන්න ඕනේ නැහැ. මාක් වලට මේ මාක් දා මේක. අපේ අනදයක් තියෙන ඒක බලන්න ගලවන්න. ඒකයි. බැරිලා එකක් ගලවන්න. මේ ඇඩ්ජස්ට්මන්ට් එක තියෙන්නේ. ඒ තමයි. තියෙන තැන තිබ්බම හරි. දකුණට රැස්සීමේ දෝෂය සේවීම කියන්නේ දකුණට රැස්. ඒ දකුණු රේස් එක ගත්තායි නම තියෙනවා. උඩ දැන් වැඩි වෙනවා. දකුණු රේස් තියෙන රෙඩ. ඒ කේබල් වල හරි ප්‍රශ්න එනවා. මේක බර ගන්නක් කරවල ඉන්නේ. මේක පන්නවල ඇතුලේ නැත් තියෙනවා. ඒක ගලන්නේ. තනි ප්ලාස්ටික් කඳනේ ඔක්කොම. වැදුණු කුඩුවයි. ගලවන්න දෙපැත්තේ පළු දෙක මේ යට රෝබෝට් එක. ඉතින් මේ පැත්තත් එක්කම ගැලවෙනවා නේද? මේ ෆ්ලෝ බෝඩ් එක ගලව ගන්න පුළුවන් නහරි. යට කෙසේවද? ඒතකොට පේනවනේ. පේන්නේ නැහැ මේ දෙතන යට හරිය ටෝච් එක ගහලා දාන්න. මොකද ඉන්නේ නෑ දැන්. මේ පේන යන ගැලුවා. ඒත් පෙට්‍රලිය යනවා එකක් තියෙනවද? තියෙනවා නිකන්. මේනෙත් තියෙනවා. එතන නෙමෙයි මේ තට්ටුව ගලව ගන්න පුළුවන් අහන්න. තට්ටු ගලවන්න මේ වල කට දෙනවා. මේ ආවේ නෑ ඒක. එහෙනම්. එහෙනම් ඔක්කොම ගැලවිලා නැත්තේ. ඒක දන්නේ ප්ලාස්ටික් නේ. කඳ. රාමු ඔක්කොම යන්න ඕනේ දන්නේ ප්ලාස්ටික් නේ. ජපාන් බයික් එක ගන්නවා. ජපාන් ඉන්දියන් කට. ඉන්දියන් ඩියෝ. අසල් බයික්. පෙට්‍රල් බයික්. පෙට්‍රල් බයික් වල තියෙන ප්‍රශ්න. මේ මට මේ උදේ එකක් ගලේ බක්කෙට් ගලේ දුන්නා. වදිය
උතන කට්ටයක් තියෙනවා. මේකටත් කට්ට තියෙනවා. ඇතුළටත් බහැලා තියෙන්නේ. මේකට ඇතුළට බහැලා තියෙන්නේ. ඕක ගලවන්න ඕනේ කොහොමද? ඕක ගලවන්න නැතුව බෑ. ඕක කොහොමද ඕකත් එක්ක තියෙන්නේ. මේ හැම එකටම කේබල් නේ. මේ ඇම්බරිල්ල තමයි ප්‍රශ්නේ හැබැයි. ඕමද ලීවර් වල කම්බි වල ගම ඉතින් ඒක තමයි. ඒක සීට් එකක් යන්නේ ඉතින් චීට් එකක් ගලවන්නේ. නෑ මේ කෑල්ල ගලවන්න. මේක සම්පූර්ණයෙන්ම ගලවන්න. මෙහි ගලවලා මේ කෑල්ල ගලවන්න. මේක යටින් තියෙන්නේ. ඒකද මේක ගලවන්න වෙනවා. හැමදාම ගලවනවා. එහෙම එන්නේ නෑ. මං හිතන්නේ එහෙම වගේ. මෙතන කට්ටයක් තියෙනවා. ඒ කට්ටයක් තියෙනවා. මැදත් ඇති. ඕක මෙහෙම ගැලවෙන්නේ. මෙන්න මෙහෙම ගැලවෙනවා ඇත්ත. මෙහෙම ගැලවෙන්නේ නැත්නම් මේක අයින් කරන්න. ඒතකොට මෙහෙම ඉස්සිලා ගැලවෙන මොකක් හරි වගේ එකක් ඇති. සීට් එකෙත් අර ගලවන්න වෙයි. කොඹලන්නේ. මග ගන්න. පොඩි වැඩකට සෑහෙන ගලවන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. කේබල් නම් හුටපට තමයි. මෙන්න මේ දෙපැත්ත ගලවලා මේ කෑල්ල ගලවගෙන නෑ ඔක හදාගත්තොත් හරියට ඉතින් ආයි ප්‍රශ්නේ ඉවරයි. රේසින් ප්‍රශ්න. බක්කිය ගලවන්න ඕනේ මේ කෑල්ල ගලවන්න. මේ දෙපැත්ත ගලවත හැනේ බක්කිය ගලවන්න නැතුව මේක ගලවත හැනේ. මේ කෑල්ල බක්කිය මේක ගලවන්න නැතුව පුළුවන්. අර රේස් වෙනවා පේන්නේ නැහැ නේද? එහෙම ගලවන්න වෙනවා. මේ රේස් වෙන ඇදිල්ල පේනවා ඔක ගැලුවොත් වෙන්නේ. ගලවගෙන යන්නේ. ඒ හරි ප්‍රශ්න නැහැ. ඒ ප්‍රශ්නේ නැති වුණාට අර යට ටික තමයි මට හිතෙන ප්‍රශ්නේ. ඒ හරි ඒ කොහෙන් හරි මෙහෙම දුරින් වැටිලා වගේ ඇති මේ යටි. මේ යට ළඟින් වැටෙන්න ඕන එකක් දුරින්. ඒක ළඟින් වැටෙන්න ඕන එකක් දුරින් වැටිලා ඇති මොකක් හරි. මේ සීට් එක ගලවන්න නැතුව අමාරු ගලවන්න. ගලවලා තියෙනවා. බක්කියත් ගලවන්න ගලවන්න ලේසි නෑ ගලවහම පේනවා ඔක්කොම. පට්ටත් මේව කරන්න මේ ගලවන්න හරියන. දකුණට ගියාම රේස් වෙන බයික් එකක් හදන එක.
මෙතන හිර මේක මෙතනින් නැතුව මේ පල්ලෙහෙන් දැම්මම හරියද? මේකත් ගලවන්න. මේකත් අවුටරේ පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න මෙන්න මේක ලූස් කරොත් කොහොමද නේ? චුට්ටක් මෙහෙම උස්සුත් නෑ මෙතන මේක මෙහෙම මෙහා පැත්තෙන් දැම්මම මේක ගලවන්න උරුට. මෙන්න මේ තියෙන එක මෙන්න මේ කොක්කෙන් නැතුව මෙහෙන් දා ගන්න පුළුවන් දන්නේ නැහැ මේ මෙතනත් පොඩි කේස් එකක් තියෙනවා නේ මේක තියෙනවා මෙහෙන් මෙහාට වෙලා මේක තියෙනවා මෙහෙන් පැත්ත මාරු කරලා අර ඇඹරිලා ගිහිල්ලා වගේ මේක මෙහෙන් යන්න ඕනේ මේ පැත්තට කිට්ටු වෙන්න බෑ නැත්තම් මේක එළියෙන් දා ගන්න පුළුවන් හරි මෙහෙන් වගේ යන්න දැන් මොකක් වෙයි ඉතින් මේක මෙතනින් ගලවලා නෑ මේක තියෙනවා මෙතන මේක ඇත්තෙන් නේද මෙහෙන් දැම්ම මෙහෙ තව කෙටි වෙනවා ඉතින් මගේ එකක් ගලවනවා මේක ඔය කෑල්ල ගලවලා මේ කෑල්ල ඉතල ගලවලා බලා ගන්නකෝ මේක මෙහෙම ගලවලා ඉස්සරහට බලන්න ගානට යනවද කියලා යනවා ඒව බලලා තියෙන්නේ දැන් ඒක යනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ මේ වමර කැපුවා මේ කේබල් පාත් එක මෙහෙම ඇගිලෙන්න බලනවා මෙහාට කපල බලන්න පොඩ්ඩක් වමට නෙමෙයි දකුණට පේන්නේ එහෙම යනවා ඒකේ ප්‍රශ්නයක් නෑ මේ වෙන කතන්දර ඇත්ත අරක ගැලවුවොත් පේනවා කපනකොට මම ඇදෙනවද කියලා ඒක පින් එක ඇදෙනවද නෑ ඒක බලන්න මේ පැත්තට පුළුවන් බලා ගන්න ඇදෙන එක හින්දා නෙමෙයි ඇදෙන්නේ ඉර වෙන හින්දා දැන් ඔහොම වැහිලා තියෙනවා පේන්නේ නැහැ ගැලවෙන්නේ කොහොමද ඒක දෙපැත්ත ගලවලා පළුව කොහොමද ගැලවෙන්නේ එකක් ගලවලා මෙතනින් ගැලවෙන්නේ මේ තියෙන පළුව මේ කෑල්ල ගැලවෙන්නේ මේකේ මෙතන මේ කෑල්ල විතරක් ගලවන්න පුළුවන්ද බලන්න මෙන්න මේ කළු කෑල්ල විතර පළුව මෙහෙ ගලවන්න බෑ මේක ତ නෑනේ මේ බයිසිකල් වල හැටි තමයි මුළු ඔක්කොම ගලවන්න ඕන පොඩි කේස් එකක් වань. ඩිසයින් එක හරි ඉන්නකෝ BS4 engine BS4 carburetor engine වැටුණා ඒක තියාගන්න පැහැදිලි වෙන තව මොකක් හරි ඇණයක් ඇදිද මේක මෙතනින් ගැලවෙන්නේ මගේ සුදු කෑල්ල ගැලවෙන්නේ නැතු වෙන ගැලවන්න මේ තැන තියෙනවා එතන තියනවද
යන හැමදාම මේක පොත්ත මේව කැඩුනොත් ඉවරයි. මෙහෙම ගලවන්න මෙහෙම මෙතන අස්සේ නැත්තේ. මේ ගලවන්නත් ගලවන්න. ඒතනත් එකක් තියෙනවා. අස්සේ ඇණයක් තියෙන ඇතුලෙන් තියෙනවා. කියන්නේ ඔක්කොම ගලවලා හරි හැම ගන්න පුළුවන් වෙන්න ඕනේ බයිසිකලයක් ගා. මේ ලයිට් එක හිටන ඇදට ගිහින් මයි ගලවුණා. ඉතින් කරා දහයි කිවිලා. රබර් මේ ගලවුවා මේක නැතුව ඉතින් මෙතන තර මොකක් හරි දිනවනේ. එහෙම හොයන්න බෑ. මෙහෙ තියෙනවද නෑ. එන්නේ මෙතනත් මොකක් හරි දිනනවා වගේ පේනවා මේ අර වගේ කෑල්ලක්. මෙතන මේ ඉග්නිෂන් කොයිල් එක නේ මේ අස්සේ මෙතන නැණයක් තියෙනවා. ඒක කොහොමද ගලවන්නේ? පොඩ්ඩක්